සංගීත සීසන් 2 කතාවට ආදරය කරන ඔයාලව ආදරෙන් පිළිගන්නවා. චූටි දුවට මිලින්දට පැහැදිලි කරන්න වෙන දෙයක් ගැන අපි අද වීඩියෝ එක හරහා මතක් කරන්න සූදානම් වෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න chance එකක් තියෙන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි පහුගිය කාලෙම පොලිසිය ගිහිල්ලා ගොඩාක් ප්‍රශ්න ඇති කරන්න කටයුතු කරලා තිබුණා. ඇත්තම කියනවා නම් Taman බාර ගන්න එක ගොඩාක් වටිනවා. ඒ වගේම Tamanව බාරගෙන ඉන්නවටත් වඩා එතනින් එහාට වෙලා ගොඩාක් දේවල් කරන එක අපි හැමෝටම මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් හදලා දෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම කල්පනා කරලා බලනකොට ඒ තමන්ගේ වැරදි මත සිදු වූ දේවල් විතරක් කියන එක ගැනත් අද අපි මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවකුත් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන විතරක්ම අපි මේ වෙලාවේ කතා කරන්න තවදුරටත් අවස්ථාවක් තියාගන්නවා. කොටින්ම කියනවා නම් තව දෙයක් අපි මේ වෙලාවේ කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසය අපි මේ වෙලාවේ හොඳින් නියතින් කතා කරගත යුතුයි කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොමුණත් ඒ විතරක් නෙමෙයි. චූටි දුවටත් මේ දේවල් ඉවස ගන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ කියන කාරණාව අපිට අනිවාර්යෙන් කතා කරන්න පුළුවන්. ඇත්තටම චූටි දුව පහුගිය කාලේ කල්පනා කරපු දේවල් ටිකක් තිබුණා. ඉතින් Taman ආදරය කරන්නේ කාටද? Taman එක්ක ජීවිතේ බෙදාගන්නේ කවුද කියන එක චූටි දුව හොඳටම දන්නවා. හැබැයි මේ දේවල් තවදුරටත් වෙනස් කරගත යුතු නැහැ කියන තැන ඉඳගෙන අපි හැමෝටම මේ වෙලාවේ කරුණු එකතු කරගන්න chance එකක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැනත් අපිට මේ වෙලාවේ තදටම කතා කරන්න ඉඩක් හදලා දීලා තියෙනවා කියන කතාව මට මේ වෙලාවේ ඔයාට මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව තමයි අද අපි වීඩියෝ එක හරහාම ඔයත් එක්ක කතා කරන්න සූදානම් වුණේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ තවදුරටත් අරගෙන එනවා කියන කතාව ගැන තමයි අද අපි මේ මොහොතේදී මතක් කරන්න කටයුතු කරගෙන ගියේ කියන කතාව අද වීඩියෝ එක හරහා අපිට මේ මොහොතේදී මතක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක විශේෂත්වයක් අරගෙන ඇවිල්ලා තියෙනවා.